ඔය දවසකට එකපාරක් හරි ඔරලෝසුව බලද්දී 11 වෙලාව තියෙනව දැකලා තියෙනවද? නැත්නම් එක පිට එක ඉලක්කම් 4ක් කියන අංකය නිතරම ඔබේ ඇසට ගැටෙනවද? ගොඩක් අය හිතන්නේ ඒක හම්බයක් කියලා. ඒ විශ්ව ශක්තිය සහ අංක විද්‍යාව අනුව නම් ඒක නිකන් අහම්බයක් නෙවෙයි. ඉතින් ආයුබෝවන් යාළුවනේ. ඉතින් අද අපේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ 11 නිතරම ඔබට පේන්නේ ඇයි? ඒ පිටුපස්සේ තියෙන විශ්ව ආර්ථිකය කුමක්ද කියන එක ගැන තමයි අපි අද පොඩ්ඩක් කතා කරන්න යන්නේ. ඉතින් ඔයාලට මේ ගැන වැඩිදුරටත් මේ channel එකේ ඉස්සරහට එක අහලා නැති කතා රසක් බලා ගන්න පුළුවන්. ඉතින් අද පළවෙනි එපිසෝඩ් එක විදිහට අපි කතා කරමු 11 ගැන පොඩි knowledge එකක් ගන්න. ඉතින් අපි මුලින්ම කතා කරමු 11 කියන්නේ ඒන්ජල් නම්බර් එකක්. ඉතින් එහෙම නැත්නම් දේවදූත අංකයක් කියලාත් අපිට කියන්න පුළුවන්. ඔයාලා නිතරම 11 දකිනවා නම් ඒකෙන් අදහස් වෙන්නේ විශ්වය. එහෙම නැත්නම් යුනිවර්ස් එක සහ ඔබේ ආරක්ෂක දේවදූතයන්. ගාඩියන් ඒන්ජල්ස් කියලා කියන්නේ ඔයාට යම් සංඥාවක් දෙන්න උත්සාහ කරනවා කියන එක තමයි එකෙන් අදහස් වෙන්නේ. ඔයාලගේ ජීවිතේ නිවැරදි මාර්ගයේ ගමන් කරන බව ඔයාට විශ්වයේ පූර්ණ ආශිර්වාදය සහ ආරක්ෂාව ලැබෙන බවත් අපිට මේකෙන් සංකේතවත් කරන්න පුළුවන්. දෙවැනි සහ වැදගත්ම දේ තමයි මැනිෆෙස්ටේෂන්. එහෙම නැත්නම් ඔයාගේ හීන හැබෑ කර ගැනීම. අංක විද්‍යාවට අනුව ඔයාලගේ 11 දකින හැම මොහොතකදීම විශ්වය සහ ඔයාලගේ මනස අතරේ විශේෂ ශක්ති දොරටුවක්. අපි කියනවා එනර්ජි පෝර්ටල් එකක් විවෘත වෙනවා. ඒ නිසා 11 දකින මොහොතේ ඔයාලා හිතන දේ ඉතා ඉක්මනින් හැබෑ වෙන්න ඉඩකඩ ගොඩාක් වැඩි. ඉතින් මේ මොහොතේදී ඍණාත්මක නෙගටිව් දේවල් ගැන හිතන්නේ නැතුව ඔයාලගේ ජීවිතයට අවශ්‍ය යහපත් දේවල් ඔයාලගේ සිහින සහ ඉලක්ක ගැන විතරක් ඔයාලා හිතන්න කටයුතු කරන්න. ඒ මොහොතේ ඔයාලගේ සිතෙන් ප්‍රාර්ථනාවක් නැත්නම් මේක විශ් කරන්න ඔයාලා අනිවාර්යයෙන්ම. ඉතින් තුන්වෙනි කාරණේ විදිහට මම කියන්නම් ඔයාලට ස්පිරිචුවල් අවේකනින්. එහෙම නැත්නම් ආත්මීය පිබිදීම. ඔයාලා 11 අන්තිමටම දකිනවා නම් ඒ කියන්නේ ඔයා පරණ රටාවලින් මිදිලා වඩාත් හොඳ මානසික සහ ආත්මීය මට්ටමකට පිබිදෙමින් සිටින බව තමයි ඒකෙන් කියන්නේ. ඔයාලගේ බුද්ධිය සහ සහජ බුද්ධිය ඉන්ස්ටිටියුෂන් වැඩි වෙන කාලයක් බව විශ්වය ඔයාට මේ මතක් කිරීමක් තමයි මේ කරන්නේ. ඉතින් ඊළඟ වතාවේ ඔයාලට 11 පේනොත් ඔයාලා මොකද්ද කරන්න ඕන? මම ඔයාලට කරුණු 4කින් එක කියලා දෙන්නම්. පළවෙනි එක විදියට තප්පර කීපයකට ඔයාලා නතර වෙන්න. ඔයා මේ මොහොතේ කරමින් හිටපු දේ නතර කරලා අයියෙන් ගැඹුරු හුස්මක් ගන්න. දෙවෙනි කාරණාව කෘතඥ වන්න. be grateful. ඔයාලා ජීවිතයේ තියෙන හොඳ දේවල් ගැන විශ්වයට ස්තුතිවන්ත වෙන්න. තුන්වෙනි කාරණය ප්‍රාර්ථනාවක් කරන්න. ඔයාලගේ හදවතින්ම අවශ්‍ය ලස්සන සිහිනයක් ගැන හිතලා ඔයාලා ප්‍රාර්ථනාවක් කරන්න. හතරවෙනි කාරණාව ධනාත්මකව හිතන්න ඕනේ. ඍණාත්මක සිතුවිලි මනසින් ඉවත් කරලා ඔයාලා ධනාත්මකව හිතන්න ගන්න. ඊට පස්සේ ඔයාලා නිතරම 11 පේනවනම් ඒ වෙලාවට ඔයාලට දැනෙන හැඟීම කුමක්ද කියලා ඔයාලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම කිව්ව කාරණා 4 මතක තියාගන්න ඒ විදිහට කරන්න. ඉතින් ඔයාලගේ අදහස පල්ලෙහෙන් කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලට තව මොන හරි දැනගන්න දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න මේ දේවල් ගැන පොඩ්ඩක් කියන්න කියලා. මම මේ දේවල් වල ඔයාලට අනිවාර්යෙන් කියන්නම්. මේ වගේ වීඩියෝ තවත් බලන්න අපේ channel එක subscribe කරලා වීඩියෝ එක යාළුවන් අතරේ share කරලා නැවතත් මේ වගේ කුතුහලයේ පිරුණු වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.